සියලු දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා. අද 622 හැවනපොළ ගාන්ධාරයේ වසමේ අසරණ පූජා අවමංගල අධාර සමිතිය සැකරලිය වත්ත ප්‍රදේශවාසීන්ගේ සමිතියක් තමයි අසරණ පූජා සමිතිය. මේ සමිතිය ප්‍රථම වතාවට තමයි මේ බක්මහවුල සංවිධානය කරලා තියෙන්නේ. 622 හැවනපොළ ගාන්ධාරි වසමේ පවුල් ඉන්නවා 375ක පවුල් 375න් මේ සැකරලිය වත්ත කියන ප්‍රදේශයේ ද්‍රවිඩ පවුල් 65ක් තියෙනවා. 65 තුළ අපේ පුජ්‍යලයන් 380ක් විදිහට ඉන්නවා ද්‍රවිඩ පුජ්‍යලයන්. ඒ අතරේ අපේ ද්‍රවිඩ පුජ්‍යලයන්ගේ කතෝලික ආගම අදහන කට්ටිය, හින්දු ආගම අදහන කට්ටිය, ඒ වගේම බෞද්ධ ආගම අදහන කට්ටිය ඉන්නවා. ඒ වගේම මේ ප්‍රදේශයේ විශාල සිංහල බෞද්ධ පිරිසක් ඉන්නවා. මේ හැමෝම එකතු වෙලා මේ අවුරුදු උත්සවයට සහයෝගය ලබා දෙනවා. ඇත්තටම අපි වර්ෂයක් පුරාවට මේ බක්මහවුල අදටම ඉස්සරම මේ සැකරලිය වත්තේ අද ආරම්භ කරේ මේ අසරණ පූජා සමිතියෙන්. නමුත් අපි මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය කාර්යාලයත් එක්ක විශාල වැඩසටහන් ප්‍රමාණයක් කරනවා. මේ වැඩසටහන් වලට අපිට මේ සැකරලිය වත්ත ද්‍රවිඩ ජනතාව විශාල සහයෝගයක් ලබා දෙනවා. ඇත්තටම උන් ජීවත් වෙන්නේ ඉතාමත් මේ කුඩා නිවාසවල මේ ලයිම් කාමරවල. නමුත් දැන් ඒ අය විශාල වශයෙන් විදේශගත වෙලා රැකියාවට ගිහිල්ලා මේ ප්‍රදේශයේ මේ වෙන්දේසි වත්තේ ඉඩම් අරගෙන දැන් නිවාස අලුතෙන් හදාගෙන එහෙම ජීවත් වෙනවා. ඇත්තටම මේ පුද්ගලයෝ අපි මේ කතෝලික ආගම අදහන කට්ටිය, හින්දු ආගම අදහන කට්ටිය වෙන ભેදයක් නැහැ. අපි සියලු දෙනාම සහෝදරයෝ වගේ එක රටක එක ජාතියක් හැටියට මේ පුද්ගලයෝ අපිට අපේ රාජකාරී වලට හැමදාම අපිට උදව් කරනවා. අපේ මගේ වසමේ 622 හැවනපොළ වසමේ නිරසවන කාර්යාලය එහා පැත්තේ තියෙන එතන සංවල්දාරි මහත්මයා ඉන්නවා, සමුද්‍රි නිලධාරි මහත්මයා ඉන්නවා, ඒ වගේම කුෂිකර්ම නිලධාරි මහත්මයා ඉන්නවා. ඒ සියලු දෙනාටම අපි සහයෝගය දෙනවා. ඒගොල්ලොත් අපිට මේ විශාල වශයෙන් උපකාර කරනවා මේ මත්ද්‍රව්‍ය වැඩසටහන් වලට. ඒ වගේම ළමා හිමිකම් ළමයින්ගේ ප්‍රවර්ධන කටයුතු වලට ඒ සියලු දෙනාටම අපි උදව් කරන මේ ඉස්සරහා තියෙන කතෝලික දේවස්ථානයක් කියන්නේ දහම් පසල පවත්වාගෙන යන ස්ථානයක්. ඒ ස්ථානෙත් වාර්ෂිකව විවිධ වැඩසටහන් කරන මේ සියලුම වැඩසටහන් වලට ආගම් ભેදකින් තොරව සියලු දෙනාම සහභාගී වෙනවා. ඇත්තටම අපිට මට වසමේ ග්‍රාමදාරි හැටියට ඉතාමත් සන්තෝෂයි. මේ වගේ මේ කාලය තුල මේ වගේ සිංහල ද්‍රවිඩ පිරිස එකතු වෙලා මේ වගේ බක්මහවුලක් සංවිධානය කරලා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඉතින් මට ප්‍රාදේශිකතුමාටත් මේ බව මම දැන දුන්නා. ප්‍රාදේශිකතුමත් මේ ස්ථානයට සුළු මොහොතකින් පැමිණෙනවා කියලා කිව්වා. ඉතින් මම සියලු දෙනාටම නැවත වතාවක් ලැබුණ අවසර සුබ අවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ස්තුතියි. අද දවසේ අපේ වැලගෙදර මහාපදාර සමිතියෙන් අපිට ආරාධනාවක් ලැබුණා. අවුරුදු 30ක් පවත්වනවායි කියලා අපේ රවි සභාපතිතුමාගේ නායකත්වයෙන් මේ අවුරුදු 30 පවත්වනවායි කියලා ලැබුණා. ඊට පස්සේ අපි මේ ස්ථානයට පැමිණි මේ සැකරලිය වත්ත මේ අවුරුදු 30 ඉතාමත් උසස් විදියට මේ අවුරුදු 30 පැවැත්වෙනවා. පැවිලා බලපු ගමන් බොහොම සන්තෝෂයි හිතුණා. ඒ වගේම ඊළඟ අවුරුද්දෙත් මීට වැඩිය වඩාත් ලොකුවට මේ අවුරුදු 30 පවත්වන්න ඕනේ කියලා මගේ ආශිර්වාදේ දෙනවා එතුමාට. ඒ වගේම අපේ තාගස්පිටිය ජනතාව වෙනුවෙන් අපි ලොකු ශක්තියක් එතුමාට ලබලා දෙනවා කියලා කියමින් මගේ වචන සෝපේ හමාර කරනවා.
සියලුම දෙනාට සුබ දවසක් කියා ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම අද දවස පුරාවටම පූජා අසරණ සරණ අවමංගල්‍ය ආධාර සමිතිය මගින් ප්‍රථම වරට පවත්වනු ලබන බක් මහවුල්ල සාර්ථක කර ගැනීම සඳහා ප්‍රදේශවාසී සියලුම දාගේ නොමසුරු සහාය නිරන්තරයෙන් ලැබෙන බවත් ඒ වගේම අපට පූර්ණ ආරක්ෂාව සපයන ලැබුවා වෙලගෙදර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමා ප්‍රමුඛ ඒ පොලිස් නිලධාරීන් සිහිපත් කළ යුතුයි නිරන්තරයෙන්ම. ඒ වගේම අපට උදව් උපකාර කරන්නට යෙදුනා විවිධ ප්‍රදේශ වලින් පැමිණි ඒ සියලුම දෙනා ඒ වෙනුවෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ සියලුම දෙනාට. ඒ වගේම තමයි ප්‍රථම වරට පවත්වන බක් මහවුල්ල නිසා මම ආරාධනා කරනවා සිනා ප්‍රදේශවාසී සියලුම දෙනාට එන්න මෙම ස්ථානයට. අද දවස පුරාවටම විශේෂාංග රාශියකින් සමන්විතයි. මේ සියලුම තරඟ විවෘත බැවින් ඔබ සියලු දෙනාම පැමිණලා ඒ වටිනා ත්‍යාග ලබාගෙන ඉතා සතුටින් මෙතනින් විසිරයන් ලෙස ශ්‍රීපත් කරනවා. ඒ සමගම නැවත වතාවක් ලබන වර්ෂයේ මීට වඩා මේ විදිහට මේ බක් මහවුල්ල පැවැත්වීමට සූර්ය මංගල්‍ය පැවැත්වීමට සියලු දෙනාගේම උත්සාහය මත අපි ඉෂ්ට සිද්ධ කරමු කියන ගෞරවනීය මතක් කිරීම කරමින් එහෙනම් බොහොම සන්තෝෂයි මම නිහඬනම් you